හායි ළමයි ඔන්න ඉතින් අද අපි ගමනක් යන්න තමා හදන්නේ. ඔයාලත් දන්නවත් ඇති අපි කොහෙද යන්නේ කියලා. ඔයාලට දැක්කාමත් පේනවා ඇති. අපි යන්නේ අද වෙසක් බලන්න. හැබැයි අද පොය දවස නෙමේ අපි ගියේ පොයට පස්සේ දවසේ හවස. ඔය තියෙන්නේ බෙන්තර පාලම. දෙපැත්ත මාරම ලස්සනයි. මෙතන මම ඔයාලට පොඩි දෙයක් කියන්නම්. මෙතන විශේෂත්වයක් තියෙනවා මේ ගමන. මොකද කියනවා නම් මම මුල්ම වරට තමා මුල්ම පාරට තමා මම වෙසක් බලන්නේ යන්නේ. මම කවදාවත් ගිහින් නැහැ මෙච්චර කාලෙකට. ඔය අපි වෙන්තරින් තමා පටන් ගත්තේ. අපි බෙන්තරට එද්දී 5:45 වගේ වෙලා ඇති. ඔය තියෙන බෙන්තර පාලම දෙපැත්ත තිබ්බ විදිය මාරම ලස්සනයි. මම මාරම සතුටෙන් හා කැමැත්තෙන් තමා මම මේ ගමන යන්නේ. ඔය මම ආසම දෙයක් තමා කෝච්චිය. අපි යද්දී කෝච්චිය ගියා. ඉතින් මම ඒකෙත් වීඩියෝ එකක් ගත්තා. අපි දැන් යන්න හිතාගෙන ඉන්නේ පානදුරට වගේ. ඔය තියෙන අලුත්ගම මම පෙන්නන්නේ. ඔය තියෙන අලුත්ගම ටවුන් එක. අපිත් එක්ක යාළුවෙකුත් ආවා. ඔය ඉන්නේ මල්ලි. මගේත් යාළුවෙක් හැමත් එක්ක යන්න. දැන් අපි ඔය යන ගමන් තමයි ඉන්නේ. ඔය තියෙන අලුත්ගම පොලිසිය. ලස්සනටම තිබුණා. ඔය මගේ වීඩියෝ එකකුත් ගත්තා. මොකද මම ඔයාලත් එක්ක මට මේක බෙදා ගන්න ඕන කියලා හිතුණා. මොකද මම හරිම ආසාවෙන් යන්නේ. මොකද මේ මම කවදාවත් ගිහිල්ලා නැහැ. ඊට පස්සේ අපිට අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණා. ඔය අයිස්ක්‍රීම් දන්සලෙන් මුල්ම දන්සල අයිස්ක්‍රීම් දන්සලෙන් අයිස්ක්‍රීම් කාලා එහෙමම අපි ගියා කළුතරට. කටුකුරුන්ද හරියට තමයි අපිට අයිස්ක්‍රීම් දන්සල හම්බුනේ. ඊට පස්සේ අයිස්ක්‍රීම්ත් කාලා ඔය කළුතරට අපි යන ගමන් ඉන්නේ. මාරම ලස්සනයි. ඒ වගේම මාරම ට්‍රැෆික් එකක් තිබුණා. දෙපැත්තට ලයිට් දාලා වෙසක් කූඩු එල්ලලා මාර ලස්සනයි. මම හිතන්නේ මම ජීවිතේ වැඩියෙන්ම සතුටු වෙච්ච දවසක් මේක. මොකද කියනවා නම් මට මේ වගේ දවසක් ආයේ එන්නෙත් නෑ. මම හිතන්නේ ආයේ ලබන වෙසක් එක වෙනකම් ඉන්න ඕන ආයේ යන්න. මොකද අපි කොහොම හරි කළුතරට යද්දී 6:40 වගේ වෙලා තිබ්බා මට මතක විදියට. මොකද අපිට එන්න පරක්කු වුණා ට්‍රැෆික් එක නිසා. ඔය තියෙන කළුතර බෝධිය. එතනත් තොරණක් තිබුණා එහා පැත්තට වෙන්න කළුතර සක්සස් එක පාරේ. ඒ වුණාට අපිට යන්න බැරි වුණා ඒකට. මොකද ඒ තරමට ට්‍රැෆික්. ඒ පැත්තට ගියොත් ආයේ එන්න බෑ. ඒ කියන්නේ එන්න හරි අමාරුයි. ඒක නිසා අපි ගියේ නැහැ ඒක බලන්න. ඉතින් අපි ඉස්සරහට යද්දී කළුතරත් පාස් කරගෙන ටිකක් එහාට යද්දී අපිට වස්කඩුවේ වගේ හරියදී අපිට හම්බුණා මේ බත් දන්සලක්. අපිට ඒක නම් වීඩියෝ ගන්න බැරි වුණා. මොකද ඒ සෙනග හිටියා. සෙනගයි මට එපා වෙලාවත් වගේ හිටියේ. ඒක නිසා මම වීඩියෝ වැඩි කරන්න ගියේ නෑ. ෆොටෝ එකක් ගත්තෙත් නෑ. මම ඉතින් හරිම මහන්සියි. මොකද වැඩ කරලා ඉවර වෙලා තමා එහෙමම තමා යන්න උනේ අපිට. මොකද මට පොය දවසේ නිවාඩු තිබුණෙත් නෑ. ඉතින් පස්සේ දවසේ තමා වැඩ කළා. එහෙමම අපි කොහොම හරි ගියේ 31 හවස. ඔය අපි දැන් පහු කරගෙන යනවා කළුතර බෝධිය. මොකද එතන අපිට පඳුරක්වත් දාන්න විදියක් නෑ. මේ තරමට ඒ කියන්නේ සෙනග හිටියා. ඒ කියන්නේ අපිට දැන් එහෙම යන්න තරම්. ඒතකොට පිටිපස්සෙන් යන වාහන බ්ලොක් වෙනවා. එහෙම හින්දා අපි ඉතින් එහෙම පඳුරක්වත් දාන්න ගියේ නෑ. ඒ කියන්නේ ඔය තියෙන්නේ කළුතර පාලමේ දෙපැත්තයි ඔය උඩින් ලයිට් වැල් දාලා තිබුණා. මාරම ලස්සනයි. ඉතින් අපි බත් දන්සලෙන් බතුත් කාලා අපි ඊට පස්සේ දවසේ ඒ කියන්නේ පළවෙනිදා අපි යන්න කියලා හිතාගෙන තමයි හිටියේ මේ පානදුර කොළඹ වගේ යන්න කියලා තමයි හිතාගෙන හිටියේ. මොකද අපි පළවෙනිදා මම නිවාඩුයි. මේ ඒවට අපි 31 රෑ ගිහිල්ලා අපි කොහමයි ගෙදර එද්දී 11:00 වගේ වුණා. මාරයි මගේ කියන්නේ මට ඇත්තටම කියන්න වචන නෑ. මාරම සතුටුයි. මම මාරම කැමතියි. මොකද ඒ දවස මට අමතක වෙන්නේ නැති දෙයක්. මොකද මට ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න ඕන කියලා හිතුණා. ඒකයි මං
වීඩියෝ එකක් කරේ. ඔය තියෙන්නේ දිගටම අපි යන්න. ඒ කියන්නේ දිගටම යන්න කියන්නේ මං හිතන්නේ අපි බයිකෙන් ආව නිසා තමා මෙච්චර හරි ආවේ. මොකද වාහන, වෑන්, කාර්, බස් ඒ කියන්නේ ඒව ගොඩක්ම මං හිතන්නේ පාලමුවට විනාඩි 15ක් 10ක් වගේ ඉන්නේ නැති. ඒ තරමට ට්‍රැෆික් එක තිබුණා. මිනිස්සුත් හිටියා සෑහෙන්න. මං හිතන්නේ ගොඩක් දෙනෙක්ට ඒ කියන්නේ මං හිතන්නේ කළුතර බෝධිය ඒ කියන්නේ කළුතර බෝධිය තිබුණා. පහන් කූඩු තිබුණා, තොරන් තිබුණා. ඒවට අපි ඒකටවත් ගියේ නැහැ. ගියේ නැයි කියන්නේ අපි අපිට යන්න උනේ නෑ. බිසි අනික මේ පාරත් බ්ලොක් වෙනවා. බ්ලොක් වෙලා තිබුණේ ඔයාලට පේනවත් ඇති. පාර මාර විදියට බ්ලොක් වෙලා තියෙන්නේ. ඉතින් අපි ඒ කියන්නේ අපි එතනට යද්දී ඒ නිසා අපි මාර යන්න උනේ සෙනගක් අපි ගියෙත් හිටියා. නෑ. මොකද ඒකයි අපිට අපි රෑත් මේ වෙනවා එන්න. අපි ආයෙ ආයෙත් දාලා ඉතින් කළුතර ආයෙ ඉඳගෙන ආවා රෑ එන්නත් වෙනින්දා. ඕන ගෙදරට. ඒ මම තියෙන වීඩියෝ එකකුත් ගත්තා මගේ වීඩියෝ පල්ලෙහෙන්. එකකුත් ගත්තා. මොකද උඩින් ලයිට් මෑන් දාලා තියෙනවා. මාරම මාර ලස්සනට සතුටුයි ඉතින්. තියෙනවා. ඔහොම තමයි මම ඉතින් මේ හැම දවස දෙයකටම ගෙවුනේ. එක්කගෙන ගියා. ගියේ ඉතින් මං ඔයාලට එයාවත් හඳුනලා දෙන්නම්. හැම දෙයකටම එක්කන් ගියේ එයා තමයි ඉතින්. මගේ පිටිපස්සෙන් හැම දෙයකටමත් ඉන්නේ එයා. ඔය තිබ්බා අපිට තොරණක්. මේක තිබුණේ කළුතර විද්‍යාලය ගාව මට මතක විදියට. ඒකත් ලස්සනයි. එතන සෙනග හිටියා. මම නම් මාර දවසට ඒ දවස් ඇතුළත මම මාර විදියට එන්ජොයි කරා. මට ඔයාලත් එකට එකතු වෙන්නත් ඕනේ කියලා හිතුණා. අපි අයිස්ක්‍රීමුත් කෑවා. ඔය අයිස්ක්‍රීම් අපි දන්සල් වලින් කාපු හැම දෙයක්ම ඔය එද්දි ගත්ත වීඩියෝ. හැම දෙයක්ම ඇති. මට සතුටුයි. නැවත වීඩියෝ එකකින් මම හම්බෙන්නම්. එතකන් ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. බයි.